ආයිබෝවන් කියලා පිළිගන්නවා සියලුම දෙනාව මගේ YouTube channel එකට. අද මම කතා කරන්න හිතුවේ fiber laser technology එක සහ කොහොමද අපි fiber laser machine එකක් හරියටම select කරගන්නේ කියන එක පිළිබඳව. වර්තමානයේ තියෙන තාක්ෂණය අතින් ගත් කල යකඩ කැපීමට තියෙන හොඳම ක්‍රමවේදයක් තමයි මේ fiber laser කියන technology එක. අපිට fiber laser technology එක පාවිච්චි කරලා ඕනම කාබන් ස්ටීල් එකක් එහෙමත් නැත්නම් කොපර්, ග්ලාස්, ඇලුමිනියම් වගේ මෙටල් ඕන දෙයක් කට් කරගන්න පුළුවන්. මේ fiber laser technology එකේ තියෙන විශේෂ වාසිය වන්නේ වේගය, නිර්වද්‍යතාවය සහ ඉතා අඩු වියදමයි. ඇත්තටම ගත්තොත් fiber laser machine එකකට මූලික වියදම ටිකක් වැඩි වුණත් running time cost එක ඉතාම පොඩි ගාණක් තමයි වෙන්නේ. අපි මේ ගැන ඉස්සරහට කතා කරමු. සාරාංශයක් විදිහට ගත්තොත් මම මේ වීඩියෝ එකේ කතා කරන්න හදන්නේ සර්වෝ මෝටර්ස් කොහොමද තෝරන්නේ, ඒ පිළිබඳ විස්තර, control system එක, operating software එක, laser head එක, laser source එක, chillers, air compressor වගේ අනිකුත් part කොහොමද අපිට ඕන විදිහට CNC machine එකකට තෝරලා ගන්න කියන එක. මොකද මේ ටික හරියට තෝරගත්තේ නැත්නම් අපිට අපේ machine එක run කරගෙන යද්දි සමහරවිට අපි හිතපු මේ output එක ගන්න බැරි වෙන්න පුළුවන්. නැත්නම් අපිට ලොකු වියදමක් යන්න පුළුවන්. ඒ වගේ වාසි අවාසි තියෙනවා. මම ඒ පිළිබඳව තමයි දීර්ඝ වශයෙන් මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. fiber laser ගැන ලොකුවට විස්තර කතා කරන්න කලින් මම හිතුවා මුලින්ම fiber laser වලින් අපිට කරන්න පුළුවන් වැඩ කීපයක් විතරක් ගැන පෙන්නලා ඉන්න. මොකද fiber laser කියලා කියන්නේ අද වෙනකොට යකඩ කපන්න තියෙන හොඳම ටෙක්නොලොජි එකක්. සහ ලාභදායී සහ විශ්වාසවන්තම ක්‍රමයක්. එතකොට අපිට මේ fiber laser පාවිච්චි කරලා යකඩ box bar ඊට පස්සේ H iron ඊට පස්සේ C channel ඕනම profile එකක් ඒ වගේම copper brass ඒ වගේ material aluminium ඒ හැමදේම අපිට හොඳ finishing එකක් තියෙන කට් කරගන්න පුළුවන්. එතකොට අපිට මැෂින් නිෂ්පාදනය සඳහා වගේම ඩෙකරේෂන් අයිටම් වලටත් මේ fiber laser technology එක අද ලොකුවටම පාවිච්චි කරනවා. ගොඩක් වෙලාවට මැෂින් නිෂ්පාදන ක්‍රියාවලියටත් වඩාත්ම ලාභදායී විදිහට පාවිච්චි වෙන්නේ මේක ඩෙකරේෂන් වගේ කරන කට්ටිය අතින්. මොකද මේ fiber laser technology එක පාවිච්චි කරලා ඉතා වේගයෙන් සහ අඩු වියදමකින් ගොඩාක් වටින අනිත් කට්ටියට කිරීමට නොහැකි නිෂ්පාදන කරන්න පුළුවන්. තවත් චූටි කතාවක් මම මේකත් එක්ක මතක් කරන්නම්. අපිට සාමාන්‍ය ටෙක්නොලොජි වලින් යකඩ සුදු යකඩ දෙක සංසන්දනය කරද්දී කටින් වලට යන කොස්ට් එක ලොකු වෙනසක් තියෙනවා. හැබැයි fiber laser technology එකේදී යකඩ සුදු යකඩ කියන්නේ දෙකම එක හා සමානව අඩු කොස්ට් එකකට කැපෙන්නේ. යකඩත් වලට වඩා සාමාන්‍ය සුදු යකඩ කොස්ටින් එක අඩුවෙන් කපන්න පුළුවන්. ඒක තමයි ඇත්ත කතාව. එතකොට මම හිතනවා ඔයාලට සාම්පල් ටිකක් පෙන්නුවේ සාමාන්‍ය මේ වගේ ඇප්ලිකේෂන් ගොඩක් මම ඩෙකරේෂන් පැත්ත වැඩි කරේ. මොකද ගොඩක් කට්ටියට මැෂිනරි පැත්ත නිෂ්පාදනය ගැන අවබෝධයක් තියෙනවා. මේකේ අනිත් දේවල් වලින් මම මේ පෙන්නුවේ සාමාන්‍ය භාවිතයේදී ටිකක් අර අඩුවෙන් පාවිච්චි වෙන පැති ටිකක්. දැන් ඔය මේ පේන අස්සයෝ එහෙම ගත්තොත් එහෙම ගොඩාක් මිල අධික ඒවා නිකම් බලන්න පුළුවන් මේ වගේ එකක් සර්ච් කරලා net එකේ කීයක් විතර වගේ වෙනවද කියලා. සාමාන්‍ය ලක්ෂ 5 ඉඳලා ලක්ෂ 50 විතර වගේ රේන්ජ් වලට ඒ වගේ නිර්මාණ අලපි වෙනවා දැනට. අපි මුලින්ම බලමු මොන වගේ ආකෘති වලද fiber laser machine දැනට නිෂ්පාදනය කරන්නේ කියලා. එතකොට මෙන්න මේ මොඩල් වලින් වර්ගයක් තමයි අපිට ලේසියෙන්ම fiber laser machine එකකට තෝරගන්න පුළුවන් වෙන්නේ. එතකොට මම මේ මුලින්ම පෙන්නලා තියෙන්නේ සාමාන්‍ය වියදම අඩුව මොඩල් එකක්. එතකොට මේකේ controllers ටික හිටන් ඔක්කොම තියෙන්නේ මේක ඇතුලේ inbuilt controller system එකක්. එතකොට ඒක සාමාන්‍ය ලාභදායී මේක 3 axis විදිහට දුවන්නේ. ඒ කියන්නේ අපි 2D වැඩ කරාට මේක axis තුනක් තියෙනවා x y z axis එක කියලා. එතකොට ඒක තමයි ප්‍රාථමිකම machine එක. ඊට පස්සේ මේකෙම separate controller එන එකේ සුට්ටක් මීට වඩා මිල වැඩි වෙනවා. ඊට පස්සේ ෆීචර්ස් අනුව ඊට පස්සේ බොඩි එක, ලේසර් සෝස් එක, පවර් එක ඒ වගේ තව ගොඩාක් සාධක තියෙනවා මේ වගේ මිල ගණන් වෙනස් වෙන. අපි ඒව ගැන ඉස්සරහට වෙන වෙනම කතා කරමු.
එතකොට මෙන්න මේ මොඩල් එකේ තියෙනවා ලේසර් එකේ ෂීට් කපන පාර්ට් එකට අමතරව පයිප්, ටියුබ්, H-iron, C-channel අන්න ඒ වගේ පාර්ට් කපන එක. එතකොට මෙන්න මේ දකින්න මොඩල් එකේ ඒකේ තියෙන ලෝඩින් කරන්න වෙනම සපෝට්ස් ඒවා නම් පොඩි ගණන්. හැබැයි ෆීචර්ස් විදිහට අපිට ලේසර් එකකට මේ වගේ ඇඩ් කරන්න පුළුවන්. මේක ඉස්සරහින් ඇඩ් කරන්න පුළුවන්, සයිඩ් එකකින් ඇඩ් කරන්න පුළුවන්. සමහරක් කට්ටිය මැග්නට් මේ ලෝඩින් වෙනම තියාගෙන ඉන්නවා. ඊට පස්සේ සාමාන්‍ය අපි ටිකක් අර රිස්කි අයිටම් වගේ කරනවා නම් අපිට පුළුවන් මේ වගේ එන්ක්ලෝසර් එකක්. නැත්නම් සම්පූර්ණ සීල් කරපු ටයිප් එකක් පාවිච්චි කරන්න. තව ඊට අමතරව තියෙනවා මේ වගේ ලෝඩින් අන්ලෝඩින් ෆැසිලිටි එකත් එක්ක තියෙන එක. ඒ කියන්නේ බෙඩ් එකේ වෙනම කොටසක් තියෙනවා අපිට ෂීට් ලෝඩ් කරලා තියාගන්න. එකක් ඇපිලේට් වෙච්චාම පස්සේ ඒක අන්ලෝඩ් කරනකම් එහා පැත්තෙන් ඊළඟ ෂීට් එක ඇවිල්ලා ලෝඩ් වෙලා ඔටෝ කට් වෙනවා. අර ඒ වගේ ටෙක්නොලොජි එක එක ස්ටෙප් වලට වෙනස් වෙන ඒවා තියෙනවා. ඒකට අපි හරියටම තෝරගන්න ඕනේ අපේ රික්වයර්මන්ට් එක මොකක්ද කියලා. ඒ රික්වයර්මන්ට් එකට ගැලපෙන්න අපිට මැෂින් තෝරගන්න පුළුවන්. ඒ කියන්නේ මේකෙම පුළුවන් රෝටරි එක විතරක් තියෙන යුනිට් එක ගන්නත් නැත්නම් මේ විදිහට දෙකම එකට තියෙන එක එක සයිස් මේක අපිට ගැලපෙන විදිහට තෝරලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි මෙතනින් එහාට කතා කරමු ෆයිබර් ලේසර් වල පාර්ට් ස්පෙસિෆිකේෂන් ටික. ෆයිබර් ලේසර් එක තෝරගද්දී අපි මුලින්ම කරන්න ඕනේ අපි ගන්න මොන ටයිප් එකේ මැෂින් එකක්ද කියලා තීරණය කරලා ඉන්න ඕනේ. ඒ කියන්නේ අපි ගන්නේ සාමාන්‍ය normal 3 axis machine එකක්ද? ඒ කියන්නේ සාමාන්‍ය standard size එකක් තියෙනවා CNC machine වල. එතකොට working area එක 30යි 15. ඒ කියන්නේ මිලිමීටර් 3000යි 1500 කියන size එක තමයි මේකේ standard size එකක් විදියට එන්නේ. ඊට වඩා ලොකු ඒවාක් තියෙනවා, පොඩි ඒවාක් තියෙනවා. common machine එක තමයි මම මේ කතා කරන 30යි 15 කියන machine එක. එතකොට මේ පෙන්වන machine එකේ අපි මූලික කොටස් ටික අඳුනගමු. ඊට කලින් අපිට සිද්ධ වෙනවා අපේ මැෂින් එකක් තෝරගද්දී සාමාන්‍ය normal bed එක තියෙන 3 axis type එකේ එකක්ද එහෙම නැත්නම් rotary axis type එකේ එකක්ද නැත්නම් මේ දෙකම තියෙන මම මේ පෙන්නලා තියෙන ෆොටෝ එකේ වගේ මැෂින් එකක්ද ගන්න කියලා තීරණය කරන්න. අපි දැන් බලමු මේ CNC මැෂින් එකේ තියෙන ප්‍රධාන පාර්ට් මොනවද කියලා. එතකොට මේ CNC මැෂින් එකක් ගන්නකොට මූලික වශයෙන් තෝරගත්තට පස්සේ අපි තෝරගන්න ඕන තව දේවල් ටිකක් තමයි මේකේ තියෙන ප්‍රධාන කම්පොනන්ට් මොකක්ද කියන එක. මෙන්න මේ කම්පොනන්ට් හරි විදිහට තෝරගත්තේ නැත්නම් අපිට මැෂින් එකක් හොඳයිද නරකයිද ප්‍රයිස් එක ගැන කිසිම අදහසක් තියාගන්න බෑ. එතකොට ඉස්සෙල්ලා මම කිව්වා මේකේ මෙන්න මේ සෙපරේට් කන්ට්‍රෝල් කැබිනට් එකක් තියෙන එක හොඳයි කියලා. ඒ වගේම මේ කැබිනට් එක ඇතුලේ AC යුනිට් එකක් තියෙනවා නම් තවත් හොඳයි. එතකොට මෙන්න මේ කන්ට්‍රෝලර් යුනිට් එක නැත්නම් කන්ට්‍රෝල් වලට වෙනම පාවිච්චි කරන අපි කම්පියුටරයක්. එතකොට අන්නේ කම්පියුටරේ වුණත් මම නම් ගොඩක් කැමතියි මෙන්න මේ උස පැත්තට තියෙනවට වඩා හරස් අතට තියෙන මේ කම්පියුටර් එකට. මොකද ඒක ගොඩක් අපිට පහසුයි මේ ස්ක්‍රීන් එක හරස් අතට තියෙනවා නම් මේ උස අතට තියෙනවට වඩා. එතකොට මෙන්න මෙතනින් පෙන්වන පාර්ට් එක ඇතුලේ තමයි ඔයාලගේ හෙඩ් එක. එහෙම නැත්නම් අපේ ලේසර් එකේ මේන්ම ලෙන්ස් ටික පිහිටලා තියෙන ඩිවයිස් එක තියෙන්නේ. ඒකට මේ ඩිවයිස් එකට අපි සාමාන්‍ය කියන්නේ කටින් ටෝච් එක නැත්නම් හෙඩ් එක කියලා. එතකොට එන්නේ හෙඩ් එකේ ගත්තොත් එහෙම අපිට ගොඩාක් වටිනා පාර්ට් තියෙනවා. ඒ හින්දා අපි මේක කොයි වෙලේකවත් සාමාන්‍ය තත්ත්වයටදී ගලවන්නේ කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ මේකේ තියෙන වැදගත්ම පාර්ට් එකක් තමයි ලේසර් සෝස් එක. එතකොට ලේසර් සෝස් එක සාමාන්‍ය අපිට එලිමහනේ පේන තැනක නෙමෙයි තියෙන්නේ. මේක සාමාන්‍ය වෙනම තැනක නැත්නම් වෙනම බොක්ස් එකක වගේ එහෙම තමයි ඉන්නේ. එතකොට ඒ ලේසර් සෝස් එක කියන්නේ මේකට ෆයිබර් එකට මේක ෆයිබර් ලේසර් මැෂින් එකට අවශ්‍ය කරන බලය සපයන එකන. එතකොට මේක තමයි අපි ෆයිබර් ලේසර් සෝස් එක විදිහට හඳුන්වන්නේ. මේක 1.5 3 කිලෝවොට් 4 කිලෝවොට් 6 කිලෝවොට් 12 කිලෝවොට් අන්න විදිහට එක එක පවර් වලින් එනවා. එතකොට මේ කහ පාට වයර් එකක් වගේ තියෙන එකන තමයි මේකේ ෆයිබර් ලේසර් ටියුබ් එක වෙන්නේ. එතකොට මේ ටියුබ් එක දිගේ තමයි මේ හදාගන්න ෆයිබර් ලේසර් කිරණ ගමන් කරන්නේ. එතකොට
තාම මේකේ වැදගත්ම පාර්ට් එකක් තියෙනවා කන්ට්‍රෝලර් එක. එතකොට මම මේ දාලා තියෙන්නේ ඒ කන්ට්‍රෝලර් එක ෆොටෝ එකක්. අපි මේවා ගැන වෙන වෙනම කතා කරමු. එතකොට මේ කන්ට්‍රෝලර් එක හරහා තමයි මේකේ තියෙන මෝටර්ස් ටික එහෙම නැත්නම් අදාළ පාර්ට් ටික ඔක්කොම එකතු කරලා අපි කියන වැඩේ කරන එක කරන්නේ. එතකොට මේක ගැන අපි වෙනම කතා කරමු. මොකද මේකේ තියෙන වැදගත්ම පාර්ට් එකක් වෙන හින්දා. ඊට පස්සේ සාමාන්‍ය අපි ෆයිබර් ලේසර් එකක් ගද්දී අපිට අනිවාර්යයෙන්ම ඕන වෙනවා වෝල්ටේජ් ස්ටේබලයිසර් එකක්. එතකොට වෝල්ටේජ් ස්ටේබලයිසර් එක කියන්නේ අපි වගේ රටවල් වල ගත්තොත් එහෙම වෝල්ටේජ් එක පොඩ්ඩක් හැම වෙලෙම එහෙ වෙනවා. අන්න ඒක එකම ගානක තියාගෙන යන එක තමයි මේ වෝල්ටේජ් ස්ටේබලයිසර් එකකින් කරන්නේ. එතකොට වෝල්ටේජ් ස්ටේබලයිසර් එකක් පාවිච්චි කරලා අපිට පුළුවන් අපේ පවර් එක එකම විදිහට එකම ගානට අපේ මැෂින් එකට සප්ලයි කරන්න. එතකොට ඒකට අදාළ ප්‍රමාණවත් පවර් සප්ලයි එකක් අපි පවර් ස්ටේබලයිසර් එකක් ගන්න ඕනේ. ඊට පස්සේ එයා කම්ප්‍රෙෂර් එකක්. අපි සාමාන්‍ය ෆයිබර් ලේසර් එක වැඩ කරද්දී ගෑස් වර්ග තුනක් පාවිච්චි කරනවා. මේන්ලි දෙකක් කියමුකෝ. නයිට්‍රජන් ඔක්සිජන් කියලා. එතකොට ඔක්සිජන් සාමාන්‍ය පාවිච්චි වෙන්නේ අපේ මයි ස්ටීල් නැත්නම් කාබන් ස්ටීල් කට් කරන්න. එතකොට කාබන් ස්ටීල් සාමාන්‍ය තින් ඒවා. ඒ කියන්නේ ඝනකම අඩු සාමාන්‍ය මිලිමීටර 4-5ට වඩා අඩු තියෙන ඒවා අපිට පුළුවන් ඩිරෙක්ට්ම කපන්න කම්ප්‍රෙස් එයා. නැත්නම් අපි ඒකට කම්ප්‍රෙස් එයා වෙනුවට සමහරක් සෙටින්ග්ස් වල එන්නේ නයිට්‍රජන් කියලා. නයිට්‍රජන් ඔක්සිජන් කියලා එක විතරයි සාමාන්‍ය මේකෙදි තෝරගන්න එන්නේ. ඒ නයිට්‍රජන් කියන එකට ඇත්තටම නයිට්‍රජන් දෙන්නත් පුළුවන්. නැත්නම් හයි ප්‍රෙෂර් එයා දෙන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. හැබැයි මේකේ ඔක්සිජන් දෙනවා නම් අනිවාර්යෙන් අපි 99.9%ක්ම පියෝ ඔක්සිජන් පාවිච්චි කරන්න ඕනේ. එතකොට මයි ස්ටීල් වලට සාමාන්‍ය අපි ඔක්සිජන් පාවිච්චි කරනවා. සුදු යකඩ බ්‍රාස් කොපර් ඒ වගේ ඒවාට අපි පාවිච්චි කරන්නේ බොහෝ දුරට මෙන්න මේ කම්ප්‍රෙස් එයා වැඩේ ක්වොලිටියට ඕන නම් අපිට නයිට්‍රජන් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඊළඟට තියෙන වැදගත්ම පාර්ට් එකක් තමයි අපි මේ කතා කරන්න හදන චිලර් එක. එතකොට මේ චිලර් වර්ග සාමාන්‍ය එක සයිස් එනවා. දැන් මේකේ මම මේ දාලා තියෙන්නේ හෙල්ලි කියලා බ්‍රෑන්ඩ් එකේ. එතකොට සාමාන්‍ය 1500 3000 6000 ඔය වගේ එක සයිස් වලට මේ චිලර් එනවා. මේ චිලර් එකෙන් කරන්නේ අපේ කියන්නේ ෆයිබර් ලේසර් එකේ ටෙම්පරේචර් කන්ට්‍රෝල් කරන්න ඕන තැන්, කියන්නේ හෙඩ් එක, සෝස් එක, ඒ වගේ තැන් වලට මේ චිලර් එක හරහා වතුර පාරක් යවලා ඒකේ අභ්‍යන්තර උෂ්ණත්වය යාමනය කරගන්නවා. ඒක තියාගන්න ඕන ගානේ පවත්ත ගන්නේ මෙන්න මේ චිලර් එකෙන්. එතකොට මේ චිලර් එක නැතුව කොයිලේකවත් මැෂින් එක දුහන්න බෑ. එතකොට මේකෙත් සාමාන්‍ය මේන්ටේන් ටිකකුත් එක්ක තියෙනවා. මම ඒක ගැන වෙනම කතා කරන්නම් මේක ගැන කතා කරනකොට. ඊට පස්සේ අපි දැනගන්න ඕන තව පාර්ට් එකක් තමයි මේකේ එක පැති වලට, කියන්නේ ඇක්සිස් වලට අරගෙන යන මෝටර්ස්. එතකොට මේවට සාමාන්‍ය අපි පාවිච්චි කරන්නේ සර්වෝ මෝටර්ස්. ඊට පස්සේ මේකේ ඉන්බිල්ට් ගියර් බොක්ස් එකක් කරා තමයි මේක දුහන්න ඕනේ. එතකොට ඒක ගැන අපි වෙනම කතා කරමු ඉස්සරහට. ඊට පස්සේ මේකට අදාළම තව රැක් ඇන්ඩ් පිනියන් කියලා જાතියක් තියෙනවා. එතකොට ඒ දේවලුත් අපි මේකත් එක්කම කතා කරමු. අපි ෆයිබර් ලේසර් එකක් ගන්න කලින් අපි දැනගන්න ඕනේ අපිට ඕන වැඩේ ඒකෙන් කරගන්න පුළුවන්ද කියලා. එතකොට ඒකට අදාළ මම මේ 3 කිලෝවොට් වල ඩේටා ෂීට් එක ගත්තේ. එතකොට මේකෙන් අපිට බලා ගන්න පුළුවන් අපිට ඕන කරන දේ ඇත්තටම මේ ෆයිබර් ලේසර් එකේ පවර් එකත් එක්ක කරගන්න පුළුවන්ද කියන එක. මොකද ෆයිබර් ලේසර් එකේ පවර් එක අපිට ප්‍රමාණවත් නැත්නම් එතනින් එහාට අපි මේ ගන්න මැෂින් එකෙන් අපිට ඕන වැඩේ කරගන්න හම්බෙන්නේ නැහැ. ඉතින්ලා මම කතා කරන්නම් මේකේ 3 කිලෝවොට් මැෂින් එකක් ගත්තොත් එහෙම සාමාන්‍ය කට්ටිය රෙකමන්ඩ් කරලා තියෙන්නේ කාබන් ස්ටීල්. ඒ කියන්නේ අපි සාමාන්‍ය දෙදා පාවිච්චි කරන මයි ස්ටීල් වැටෙන්නෙත් මේ කාබන් ස්ටීල් ගොඩට. එතකොට කාබන් ස්ටීල් සාමාන්‍ය මිලි 12ක් විතර වගේ යනකම් ප්‍රශ්නයක් නෑ. මේකෙන් කපන්න පුළුවන් ක්ලියර් කට්. ඊට පස්සේ සාමාන්‍ය 14 16 වගේ කට් කරාට ගැටලුවක් නෑ. හැබැයි අර එක දිගට ඩේ එකම රන් කරන්න බෑ. ඒකට සාමාන්‍ය ක්වොලිටිය ටිකක් විතර වගේ අඩු වෙන්න තියලා මේකෙන් සාමාන්‍ය 18 කට් කරන්න පුළුවන්. සමහරක් කට්ටිය මේකේ 20 කට් කරනවා. හැබැයි ඒක ඒ කට්ටිය රෙකමන්ඩ් කරන්නේ. ඒකට 18ට යනකම් 18ත් අර හොඳ විදිහට රෙකමන්ඩ් කරන කැටගරියක් නෙමෙයි.
මෙන්න මේ වගේ ප්‍රමාණයට යනකම් සාමාන්‍ය 12ට වගේ නැත්නම් 16ට වගේ පාතින්වත් අපේ මේක තියෙන්න ඕනේ. ඊට වඩා ওই කට්ටියට කපන්න ඕන thickness එක වැඩි නම් අපිට වෙනවා ඊළඟ level එකට යන්න. එතකොට මෙතන සාමාන්‍ය අදහසක් ඔයාලට ගන්න පුළුවන් gas type එක මෙතන දාලා තියෙන nitrogen. එතනින් හරියට සාමාන්‍ය මේ මෙයා කියලා තියෙන්නේ සාමාන්‍ය මිලිමීටර 4න් උඩට ඔක්සිජන් දාන්න කියලා. සාමාන්‍ය 6ට වගේ යනකනුත් අපිට යන්න පුළුවන්. හැබැයි recommended එක දීලා තියෙන්නේ මෙන්න මේ වගේ ප්‍රමාණයක්. එතකොට ඔයාලට මෙතන තව වැදගත් දේවල් ටිකක් බලා ගන්න පුළුවන්. මම මේ පිළිබඳව වැඩිදුර කතා කරන්නේ නැහැ. මොකද මැෂින් එකක් ගත්තාන් පස්සේ මේවා layer වල settings විදිහට තමයි මේවා එන්නේ. මොකද මේ layer settings අනිවාර්යෙන් ඔයාලා මැෂින් එක ගන්න කෙනා දෙන්න ඕනේ. මොකද මේක අපිට ටෙක්නිකලි හදන්න ගත්තොත් ටිකක් අමාරුයි. මොකද නොදන්න කෙනෙක් මේක හදන්න ගත්තොත් මැෂින් එකට ඩැමේජ් එකක් පවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලෙන්ස් යන ඒවා ඊට පස්සේ සමහරක් වෙලාවට බෑක්ෆයර් හින්දා මේ හෙඩ් එකේ කම්පොනන්ට් පවා ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ හින්දා නොදන්න කෙනෙක් මේ වගේ ෆයිබර් ලේසර් වල settings හදන්න යන එක බොහොම භයානක තත්ත්වයක්. ඒ හින්දා මේ layer settings ටික ඉල්ල ගන්න. මේක බැරි වෙලා හරි ඒක suppliers දීලා නැත්නම් ඔයාලා settings හදනවා නම් අනිවාර්යයෙන්ම මේකේ වෙන දේ මොකද්ද කියන එක තේරුම් අරගෙන, කියන්නේ මෙන්න මේකට අදාළව බලපාන හැම දෙයක්ම තේරුම් ගත්ත කෙනෙක් සෙට් කරගෙන ඒ වැඩේ කරගන්න. හරි. මම දැන් මෙතන දාලා තියෙන මේකෙන් කටිං ස්පීඩ් සාමාන්‍ය කොයි වගේ රේන්ජ් වලද යන්න පුළුවන් කියලා. එතකොට මේ තියෙන්නේ විනාඩියට මීටර්. හරිද? විනාඩියට මීටර කීයක විතර වගේ ප්‍රමාණයක් මෙතන යන්න පුළුවන්ද කියලා සාමාන්‍ය මේවා මැෂින් එක හදන එකින් එකට වෙනස් වෙනවා. සාමාන්‍ය දල විදිහේ අදහසක් තමයි මෙතනින් ඔයාලට ගන්න පුළුවන් විදිහට දීලා තියෙන්නේ. මේක සමහරට මීට වඩා අඩු වැඩි වෙන්න පුළුවන්. ওই කට්ටිය තෝරගන්න තව අනිකුත් දේවලුත් මේකට පොඩි බලපෑමක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ඔක්කොම තීරණය කරන්නේ මේ පවර් එක, ඒ කියන්නේ ලේසර් සෝස් එකේ පවර් එක, ඊට පස්සේ කටින් හෙඩ් එකේ බලපෑමකුත් තියෙනවා. ඒ වගේ අනිකුත් සාධකත් බලපානවා. සාමාන්‍ය දැනට දල විදිහට මේ අදහස තියාගන්න පුළුවන්. හරිද? එතකොට මෙතන චූට්ට මම මේ තීරුවත් ලාවට විග්‍රහ කරගෙන යන්නම්. මෙතන මුල් ටිකේදී බලන්න ඔක්කොටම මැක්සිමම් පවර් එක පාවිච්චි කරලා මේ ෂීට් එකේ ඝනකම වැඩි වෙද්දී පවර් එක අඩු කරලා තමයි පාවිච්චි කරන්නේ. හරිද? එතකොට ඔයාලා දැන් බලයි මේ එන 18ට ඇයි මේක වැඩි ප්‍රමාණයක් පාවිච්චි නොකරේ කියලා. ඒක තමයි මම කිව්වේ මේක layer settings ගැන අදහසක් නැති කෙනෙකුට කිසිම වෙලාවක මේක නිකන් උඩින් පල්ලෙන් හදන්න බෑ. මොකද මේකට බලපාන තව ගොඩාක් සාධක තියෙනවා. මේකට බලපානවා කටින් එකේ frequency එක, duty cycle එක, ඊට පස්සේ අපේ මේ එයා සප්ලයි එකේ ප්‍රෙෂර් එක, ඊට පස්සේ නොසෙල් එක තියාගෙන යන්න ඕනේ height එක, ඊට පස්සේ focus position එක, මොකද මේකේ තියෙනවා positive cutting, negative cutting, ඒ වගේ දේවල්. ඊට පස්සේ නොසෙල් එකේ size එක. දැන් එක සාධකයක් එක දිගට අපිට වෙනස් වෙන්නේ නැහැ පිළිවෙලකට. ඒතකොට මේ නොසෙලුත් තියෙනවා single nozzle, double nozzle කියලා. මම ඒක නම් පොඩි දෙයක් ඉඳන් මෙතන විග්‍රහ කරගෙන යන්න. single nozzle එකක් කියලා කියන්නේ සාමාන්‍ය අපි නයිට්‍රජන් වලට පාවිච්චි කරන එක, ඔක්සිජන් වලට පාවිච්චි කරන්නේ ඩබල් නොසෙල් කියලා. ඒතකොට ඩබල් නොසෙල් වල කූලින් රේට් එක හොඳයි සිංගල් නොසෙල් වලට වඩා. හරිද? සිංගල් නොසෙල් වල හයි ප්‍රෙෂර් එකක් තමයි පාවිච්චි කරන. සාමාන්‍ය වලට බලන්න පුළුවන් ලොකු බාර් ප්‍රමාණයක් ඒකට ඕනේ. ප්‍රෙෂර් එක මේ මෙතන දාලා තියෙන 12යි 16 වගේ කියලා. හැබැයි ඔක්සිජන් වලට එද්දි ඒ ප්‍රෙෂර් එක ගොඩාක් අඩුයි. දශම ගානකට එනකම් අඩු වෙනවා. හරිද? එතකොට මෙතන තියෙනවා ඒ වගේම chart එක stainless steel. එතකොට මම මේක විග්‍රහ කරන්න යන්නේ. මෙතන තියෙන ඇලුමිනියම්, කොපර් මේ විදිහට වාට ඕන කියන්නේ කපන්න ඕන මැටීරියල් එක අනුව මේ data sheet එක ඉල්ල ගන්න පුළුවන්. මේක නැතුව සාමාන්‍ය වැඩ කරන්න යන එක එච්චර හොඳ දෙයක් වෙන්නේ නැහැ තමන්ගේ මැෂින් එකට. හරි. ඊට පස්සේ මම මේ 6000 එකෙත් පෙන්නන්නම්. එතකොට 6000 එකේ ගත්තොත් එහෙම සාමාන්‍ය clear cut 22 විතර වගේ ගන්න පුළුවන්. 25 කපන්න පුළුවන්. සාමාන්‍ය අර කහ රේන්ජ් එකේ පෙන්නලා තියෙන. එතනින් එහාට යනකොට ඒක සුදුසු වෙන්නේ නැහැ. සෙටින්ග්ස් ටික ගැන දල විදිහට අදහසක් ගන්න පුළුවන්. මම ඒක විග්‍රහ කිරීමට යන්නේ නැහැ. ඊට පස්සේ බලන්න මෙතන SS වලට SS එතකොට එයා රෙකමන්ඩ් කරලා තියෙන විදිය මෙතන දාලා තියෙනවා. සාමාන්‍ය 14ට වගේ යනකම් 16ට යනකම් කපාලවත් අවුලක් නැහැ. ඒතර 20 වගේ කට් කරන්න පුළුවන්. එක දිගටම මේ ලොකු ටයිම් වලින් කට් කරන්න හොඳ නැහැ. ඒකට තව වෙන විකල්ප තියෙනවා. ඒකට කූලින් පොයින්ට් එහෙම ඇඩ් කරලා කපන්න පුළුවන් ළඟ මේ ඒ වගේ වෙන විකල්ප පාවිච්චි කරලත් අපිට මේ වැඩි කරන්න පුළුවන්. ඒ වුණාට
එක දිගට ලෝන් ටර්ම් දුවනවා නම් මේක රෙකමන්ඩ් වෙන්නේ නෑ මේ රතු තීරුව. ඊට පස්සේ ඇලුමිනියම් කොපර් ඒ වගේ මැටීරියල් වලට මෙතන දීලා තියෙනවා. ඒකට මේක සප්ලයිත් එක්ක කතා කරලා හරියටම විස්තර දැනගන්න ඕන පාර්ට් එකක්. දැන් මම කතා කරන්න හදන්නේ ලේසර් මැෂින් එක තියෙන වැදගත්ම පාර්ට් එකක් වෙන කටින් හෙඩ් එක. එතකොට මේ ලේසර් කටින් හෙඩ් එකට තමයි අපි පිටින් ගේන ටියුබ් එක නැත්නම් ලේසර් සෝස් එකේ ඉඳලා එන ලේසර් ටියුබ් එක කනෙක්ට් කරන්නේ. ඊට පස්සේ මේකේ තියෙන ලෙන්ස් පද්ධතිය හරහා ඒක පොයින්ට් කරලා අපිට කට් කරන්න තියෙන තැනට විදින එකෙන් තමයි මේ ලේසර් කටින් එක වැඩ කරන්නේ. එතකොට මේ ලේසර් කටින් බැලුවල්මට මේ ෂීට් එකට ගිහපුවම පස්සේ මේ වෙබ් පේජ් එකේ පෙන්නනවා හෙඩ් වර්ග ගොඩක් තියෙනවා. එතකොට අපිට තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේකේ සාමාන්‍ය data ගැන අදහසක් ගත්තාන් පස්සේ එක එක powers වලට එයාලා එක එක size head තමයි select මේකෙන්නේ recommend කරලා තියෙන්නේ. ඊට අමතරව තා මේ වගේ පොඩි පොඩි විශේෂකම් තියෙනවා. සමහරක් ඒවා point විදිහට තමයි set වෙලා තියෙන්නේ nozzle එක. සමහරක් ඒ වගේ flat nozzle set වෙලා තියෙන්නේ. ඒ ගොඩක් flat nozzle එන්නේ සාමාන්‍ය අපි sheet cut කරනකොට. එතකොට point nozzle එන්නේ සාමාන්‍ය ඔය පයිප් කට වගේ ඒ වගේ ඇප්ලිකේෂන් වලට. ඒතර ඔය දෙකටම යනකොටත් සාමාන්‍ය අපි දෙකම එකට කම්බයින් කරනකොටත් හරි අවබෝධයකින් ගන්න ඕනේ. ඒතර මේකෙත් තියෙන ඔටෝ ෆෝකසින්, එහෙම නැත්නම් මැනුවල් ෆෝකසින්, එහෙම නැත්නම් ස්මාර්ට් ෆෝකසින් වගේ එක එක ටෙක්නොලොජි වලට හදපු මැෂින්. ඒ කියන්නේ අපි ඉස්සල්ලාම බලපු වීඩියෝ එක දැක්කා HIN එකක් වගේ කපනවා. එතකොට මේ හෙඩ් එක කොහෙවත් යනක වදින්න නැති වෙන්න තියෙන්න නම් මෙයාට සාමාන්‍ය ස්මාර්ට් ෆෝකසින් වගේ තියෙන්න ඕනේ. එතකොට මේක සාමාන්‍ය හොඳ අවබෝධයකින් ඉන්නවා. ඒ කියන්නේ මේක මේ සෙට් කරලා තියෙන කැපැසිටිව් සෙන්සර් එකක් කරා මේ වටපිටාවේ මැටීරියල් එක තියෙනවද නැද්ද කියන එක, නැත්නම් මේ ෂීට් එක මැදින් ඉස්සිලාද නැද්ද තියෙන්නේ කියන එකේ ඔක්කොම දේවල් එයා ඔටෝ අඳුර ගන්නවා. එහෙම නැතුව මැනුවල් ෆෝකසින් තියෙන ඒවාත් තියෙන සාමාන්‍ය අපේ වැඩවලට නම් අපි බහුතරම ගන්න ඔටෝ ෆෝකසින් තියෙන එක. මොකද එහෙම නැතුව ෆයිබර් ලේසර් එක තියෙන ස්පීඩ් එකත් එක්ක අපිට මේ වැඩේ කරගන්න වෙන්නේ. හරි. දැන් මම මේ ෆයිබර් ලේසර් හෙඩ් එක ගැන තෝරා ගැනීමට උදව්වක් වෙන විදිහට Excel sheet එකක් හදලා තියෙනවා. අපි ඒක ගැන කතා කරමු. එතකොට මේ වගේත් එක එක බ්‍රෑන්ඩ් තියෙනවා. දැන් මම ඉස්සල්ලා පෙන්නුවේ Ray Tool. ඊට පස්සේ ගත්තොත් එහෙම මගේ Excel sheet එක මම හදලා තියෙනවා ඊට වඩා විස්තරයක් මේක ඇතුලේ. මේ තියෙන සාමාන්‍ය දැනට මම තෝරගත්ත බ්‍රෑන්ඩඩ් මේ බ්‍රෑන්ඩ් ටිකක්. එතකොට මේකේ සාමාන්‍ය ඉතින් මුඩින්ම ඉන්නේ ජර්මන් බ්‍රෑන්ඩ් එකක්. මේවා ඉතින් අපිට ටිකක් පාවිච්චි කරන්න නම් අමාරුයි. ඒත් මම අංක 1 විදිහට තෝරලා තියෙන්නේ ඒ ජර්මන් බ්‍රෑන්ඩ් එක. මේක තමයි ඇත්තටම ගත්තොත් එහෙම මේ සාමාන්‍ය ප්‍රීමියම් ලෙවල් එකේ ඉන්ඩස්ට්‍රීස් වල පාවිච්චි වෙන්නේ. ලංකාවේ නම් කොහෙවත් තැනක මේක තියෙනවද කියලා මම නම් දන්නේ නැහැ. ඊට පස්සේ ගොඩක් කොමන් විදිහට පාවිච්චි වෙනවා Ray Tool එක. හැබැයි Ray Tool දැන් ගොඩක් පාවිච්චි වෙන්නේ චයිනා එක. එතකොට ස්විට්සර්ලන්ඩ් එක නෙමෙයි පාවිච්චි වෙන්නේ චයිනා එක. අන්න ඒ හින්දා මේක ගන්නව නම් Ray Tool හරියටම කන්ෆර්මේෂන් එකක් ගන්න ස්විට්සර්ලන්ඩ් එකද චයිනා එකද කියලා. ඒක එතකොට ඔයා ගන්න සප්ලයි අනුව තීරණය වෙයි ඒකේ කොයි වගේ ක්වොලිටි එකක් තියෙනවද කියන එක. ඊට පස්සේ සාමාන්‍ය මම නම් රෙකමන්ඩ් කරන හොඳම හෙඩ් එක තමයි බෝචි කියන්නේ. මොකද මේක ගොඩක් වෙලාවට අපේ කැප් කට් එකත් එක්ක හොඳටම සපෝට් කරනවා. ඒ වගේම සාමාන්‍ය මේකේ මට තියෙන පර්සනල් එක්ස්පීරියන්ස් එකත් එක්ක ගත්තොත් එහෙම Ray Tool එකේ කටින් ක්වොලිටියට වඩා පට්ටම ක්වොලිටි කටින් මේ එකක් ගන්න පුළුවන්. සහ මේක ලේයර් සෙට් කරන්න ලොකු අමාරුවක් නෑ. ඒ කියන්නේ සෙටින්ග්ස් ටික සෙට් කරන්න ලොකු අමාරුවක් නෑ. නියමටම ෆිනිෂින් එනවා. ඒ කියන්නේ ෆිනිෂින් එක උපරිමයි, ටේපර් වෙනවත් පට්ට අඩුයි. ඊට පස්සේ අර මේකේ ෆෝකසින් එක වෙනස් වෙච්චාන් පස්සේ එන ඩැමේජ් ටිකත් සාපේක්ෂව ලොකු ප්‍රමාණයකින් අඩුවක් පැහැදිලිවම පේන්න තියෙන මේ බෝචි හෙඩ් එකෙන්. ඒ හින්දා මම පර්සනලි ඒක රෙකමන්ඩ් කරනවා. අනිත් ඒවාට වඩා මේක සාපේක්ෂව Ray Tool වලට වඩා නම් ගණන්. ඒක තමයි ඇත්ත කතාව. හැබැයි ඒ කියන්නේ මේ වගේ මැෂින් එකක් ගන්නකොට ඉනිෂියල් ඉන්වෙස්ට්මන්ට් එක ගැන හිතන්දී පොඩි ප්‍රමාණයක් ඉතින් වැඩි වුණාට කමක් නැහැ කියන එක තමයි මගේ මතය. එතනින් එහාට මම තව අයිටම් ටිකක් දාලා තියෙනවා සාමාන්‍ය දැනගන්න ඕන හින්දා. මේවා නම් ඇත්තටම ගොඩක් බජට් මොඩල් සහ මේවත් සාමාන්‍ය ලංකාවේ සමහරක් තැන් වලට ඇවිල්ලා තියෙනවා.
මේවා චයින කට්ටියවත් ලොකුවට රෙකමන්ඩ් කරන්නේ අර ගොඩාක් බජට් කරලා මැෂින් එකක් ඉල්ලනවා නම් මෙන්න මේ වගේ එකට යනවා මිසක්කා එහෙම නැත්තම් ඒ කට්ටිය මේකේ රෙකමන්ඩ් කරන්නේ. හරි. ඊට පස්සේ මම කතා කරන්න මේ ටේබල් එක ගැන. මම මේකේ දාලා තියෙනවා සාමාන්‍ය එක එක පවර්ස් වලට සෙට් වෙන බ්‍රෑන්ඩ්. සාමාන්‍ය 1 2 3 වගේ රේ ටූල් අවුලක් නැහැ. මොකද රේ ටූල් ටික ලාභයිනේ. සාමාන්‍ය කිලෝවොට් 3ට විතර වගේ එනකන් රේ ටූල් එකක් පාවිච්චි කරාට ලොකු ඉෂුව එකක් නැහැ. හැබැයි 3 වලදී නම් බෝචි වගේ යන්න පුළුවන් නම් මේ ටිකක් හොඳයි. බෝචි හෙඩ් එක වගේ යන්න පුළුවන් නම් ටිකක් ඒකේ වටිනාකමක් තියෙනවා සහ කට් එකේ ක්වොලිටියක් ගන්න පුළුවන්. මොකද අපි සාමාන්‍ය මෙතනින් එහාට මිලිමීටර් 12 විතර වගේ කපන්න බලාපොරොත්තු වෙනවනේ 3 එකේදී. එතකොට සාමාන්‍ය බෝචි එකේදී ලොකු පැහැදිලි වෙනසක් පේන්න තියෙනවා කටින් ක්වොලිටි. ඊට පස්සේ සාමාන්‍ය 6 කිලෝවොට් 6 කිලෝවොට් වලටත් සාමාන්‍ය බෝචි වගේ හෙඩ් එකක් හොඳටම පාවිච්චි කරන්න පුළුවන්. මට පර්සනල් එක්ස්පීරියන්ස් තියෙනවා 6 කිලෝවොට් එකේ බෝචි හෙඩ් එකේ කටින් ක්වොලිටිය ගැන. රේ ටූල් වලින් ඒ ක්වොලිටිය එන්නේ නැහැ. එතනින් එහාට නම් සාමාන්‍ය රෙකමන්ඩ් වෙන්නේ මේ ටිකක් බ්‍රෑන්ඩඩ් ඒවා තමයි. සාමාන්‍ය බෝචිලාගේ 12 කිලෝවොට් වලට එනවා. ඒත් හරි ඒ වගේ එකක් ගන්න ඉතින් 12 කිලෝවොට් වලින් වගේ උඩ එකක් ගන්න සාමාන්‍ය ඉතින් බජට් එක ලොකු ඉෂුව එකක් නැති කට්ටිය හින්දා සාමාන්‍ය ප්‍රීමියම් ලෙවල් එකේ කටින් හෙඩ් එකක් පාවිච්චි කරනවා නම් හොඳයි. එතකොට මේකෙත් හෙඩ් වල මම දැන් ඉස්සෙල්ලා පෙන්නුවා වගේ තියෙනවා එක එක නම් වලින් එක එක හෙඩ්. එතකොට සාමාන්‍ය මම මෙතන ඒකටත් ඔයාලට උදව්වක් වෙන්න රෙකමන්ඩ් කරන්න පුළුවන් අයිටම් ටිකක් මම මෙතෙන්ද දාලා තියෙනවා. ඒක සම්පූර්ණ ඉතින් ওই කට්ටියගේ පර්පස් එකත් එක්ක තමයි වැඩ කරන්න මොනවද කියන එකත් එක්ක තමයි තීරණය කරන්න ඕනේ. 1.5 කිලෝවොට් වලට සාමාන්‍ය රේ ටූල් BM 109 ඒ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් මේක තමයි BM මේ 109 එක තමයි ගොඩක් තැන්වල පාවිච්චි වෙන්නේ. ඊට පස්සේ මේ ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් 3 කිලෝවොට් වලට සාමාන්‍ය මේකත් ගොඩක් කොමන් පාවිච්චි කරන්නේ BM 111. හැබැයි එහෙම නැත්තම් බෝචි හෙඩ් එකකට යනවා නම් BLT 310 නැත්තම් BL 421 මේක BL T වෙන්න ඕනේ මම හිතන්නේ. මට චුට්ටක් හිතන්න වැරදිලා දන්නේ. මම ආයෙත් චෙක් කරන්නම්. මේ 421 කියන හෙඩ් එක ගොඩක් පාවිච්චි වෙනවා. මේකෙන් අර කට් එකේ ක්ලියර්කම තියාගන්න පුළුවන්. ඔයාලට 1.5 වුණත් බෝචි හෙඩ් එකකට යනවා නම් BT 240 වගේ යන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ 6 කිලෝවොට් වලට වගේ යනවා නම් සාමාන්‍ය රේ ටූල් පාවිච්චි කරලා තියෙන්නේ BM06K කියලා මොඩල් එකක්. එතකොට ඒක බෝචිලාගේ ගත්තොත් 421 හරි 442 කියන එක හරි පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය 421 ෂේප් අවුලක් නැහැ කියලා තමයි කියන්නේ. එතකොට මම මෙතන තවත් වෙනම දාලා තියෙනවා මේ හෙඩ් ගැන විශේෂයෙන් වෙන මොහාලට ඕන නම්. එතකොට BLT මේක එතකොට BLT වෙන්න ඕනේ 421 කියන එක. BLT 310 සාමාන්‍ය කොයි වගේ රේන්ජ් වලටද පාවිච්චි කරන්නේ? 421 442 ඊට පස්සේ 462. එතකොට මේකේ දැන් මෙතන මම මේ සමහරක් ඒවාට මේ දෙකක් දාලා තියෙන්නේ ඇයි කියලා ඔයාලට සමහරට හිතෙනවා ඇති. ඒකට තව බලපාන හේතුවක් තමයි සාමාන්‍ය CNC මැෂින් එකක් නැත්නම් ෆයිබර් ලේසර් එකක් හදද්දී සාමාන්‍ය යාලා heavy use කියලා පාවිච්චි කරනවා. එහෙම නැත්නම් කියන්නේ ඔයාලා දැන් මේකේ ගොඩාක් අර ගේජ් එක වැඩි ඒවම කපන්න. ඊට පස්සේ මැෂින් එකේ ස්පීඩ් එක එහෙම හොඳටම තියලා ඒක කන්ෆිගරේෂන් එක හොඳටම තියලයි කන්ෆිගරේෂන් එක නෝමල් තියලයි දෙකම පාවිච්චි කරන කට්ටිය ඉන්නෝනේ. අන්න ඒ දෙකට ගැලපෙන්න සාමාන්‍ය තමයි මෙතන දාලා තියෙන්නේ. ඒ හින්දා මේක මැෂින් එක තෝරගද්දි මේ දෙක සාමාන්‍ය කෝකද හොඳ කියලා යාලා රෙකමෙන්ඩේෂන් එක ගන්න මැනුෆැක්චරර්ත් එක්ක ඒකට සාමාන්‍ය දල අදහසක් නැත්නම් හොඳ අදහසක් ඊට කලින් මේකේ data sheet check කරලා ඔය කට්ටියට ගන්න පුළුවන්.
මම දැන් කතා කරන්න හදන්නේ කොහොමද ඇක්සිස් වලට ගැලපෙන සර්වෝ මෝටර් එක තෝරගන්නේ කියලා. එතකොට මෙතෙන්දි මම තෝරගන්නේ 3 axis type එකේ මැෂින් විතරයි. මොකද rotary axis එක ඇඩ් වෙනවා නම් එතන ලොකු පාර්ට් එකක් තියෙනවා තව දැනගන්න. ඒ කියන්නේ අපි වැඩ කරන මැටීරියල් වල බර අණුව තමයි අපි එතෙන්දි rotary axis එකේ මෝටර්ස් තෝරන්න ඕනේ. මේකත් ඇත්තට මේ වගේ මේ රාමුවක් තියෙනවා. මොකද ලංකාවට වගේ ගේන මැෂින් වල අපි ගොඩක් අර හෙවි කියලා හිතාගෙන ඉන්නේ බර කියන සාධකයක් එක්ක. හැබැයි සමහරක් රටවල් වල ඇලුමිනියම් ෆ්‍රේම් තියෙන ඒවා තමයි ගොඩක් දුරට පාවිච්චි වෙන්නේ මේ ස්ටීල් ෆ්‍රේම් තියෙන ඒවාටත් වඩා. මොකද ඒවා සැහැල්ලුයි සහ මේ කාර්යක්ෂමයි. ඒනට ලංකාව වගේ රටවල චුට්ටක් අපි ස්ටීල් ෆ්‍රේම් එකක් තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ ඒකෙන් තමයි ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නේ මැෂින් එක සවිශක්තිමත් භාවය කොහොමද කියන එක. හරි, ඒ කතාව අපි පැත්තකින් තියලා අපි බලමු කොහොමද සාමාන්‍ය මැෂින් එකකට ගැලපෙන ඇක්සිස් මෝටර්ස් තෝරගන්නේ කියලා. එතකොට මම මේක මුලින් කිව්වා වගේ ඇක්සිස් තුනක් සාමාන්‍ය අපි මැෂින් එක තියෙනවා. එතකොට x ඇක්සිස් එක හරස් බාර් එක කියන එක. ඊට පස්සේ y ඇක්සිස් එකේ සාමාන්‍ය මෝටර් දෙකක් පාවිච්චි වෙනවා ගියර් බොක්ස් එකක් හරහා. ඊට පස්සේ z ඇක්සිස් එක. එතකොට සාමාන්‍ය 1.5 කිලෝවොට් වගේ මේ මැෂින් එකකට සාමාන්‍ය 750ක විතර වගේ පවර් එකක් තිබ්බහම ඇති XYZ වලට. XY වලට Z වලට සාමාන්‍ය වොට් 200ක විතර වගේ පවර් එකක් තිබ්බහම ප්‍රමාණවත් වෙනවා. ඒ වගේම සාමාන්‍ය මේ 1.5 heavy type, ඒ කියන්නේ ටිකක් heavy duty මේ මැෂින් වලට සාමාන්‍ය ඊට වඩා චුට්ටක් පවර් එක වැඩි තියෙන ඒවා පාවිච්චි කරනවා. ඒ කියන්නේ මේ මැෂින් වල සාමාන්‍ය මොඩල් දෙකක් ගොඩක් වෙලාවට නිෂ්පාදනය වෙනවා. heavy duty, light මේ type එකටයි දෙකක් පාවිච්චි වෙනවා. එතකොට සාමාන්‍ය 3 කිලෝවොට් වලට වගේ යද්දි කිලෝවොට් 700 750 1000 විතර වගේ normal machine වල පාවිච්චි කරනවා. එතකොට heavy duty වල 1 kilowatt වලින් උඩ පාවිච්චි වෙනවා. සමහරක් කට්ටිය මේකට 1.5 නැත්නම් 1.3 වගේ සාමාන්‍ය motors පාවිච්චි වෙනවා. එතනින් පස්සේ kilowatt 6 විතර ගත්තොත් අනිවාර්යෙන් 1300ට වඩා වැඩි ප්‍රමාණයේ power එකක් තියෙන පාවිච්චි කරන්න ඕනේ. ඒකෙත් heavy type එකට 1500 කොහොමදත් 1500 විතර වගේ පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. එතකොට Z axis එකට සාමාන්‍ය 750ක watt විතර වගේ මේ servo motor එකකුත් එක්ක. එතකොට මේ servo motor තෝරගද්දී අනිවාර්යයෙන්ම AC servo motor තෝරගන්න. මොකද සමහරක් වෙලාවට අපි servo කිව්වට එතනින් එහා part එක වැළුවේ නැත්තම් ගොඩක් CNC වලදී hybrid servo එකටත් කට්ටිය නිකම්ම servo කියලා කියනවා. ඇත්තට මේකත් servo තමයි. ඒ වුණාට අපි මේ වගේ තැනකදී පාවිච්චි කරන්න ඕන අනිවාර්යයෙන්ම AC servo motor. එතකොට සාමාන්‍ය servo machine ගත්තොත් machine එකේ ඒ කියන්නේ සාමාන්‍ය ලොකු part එකක් කියන්නේ speed එකට බලපාන ලොකුම සාධකයක් නැත්නම් accuracy එකට බලපාන ලොකුම සාධකයක් එයාගෙන් ලැබෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් අපි servo motor එකක් තෝරගද්දී ටිකක් branded එකකට යන්න පුළුවන්කම තියෙනවා නම් ගොඩක් හොඳයි. එතකොට ගොඩක් කට්ටිය කැමති ඉතින් ඔය ජපන් servo motors වලට, ඒ කියන්නේ යකසාවා Panasonic වගේ. හැබැයි ඉතින් මේවා ටිකක් ගණන් වැඩි. ඒ හින්දා දැන් සාමාන්‍ය ලංකාවට එන මැෂින් වල ගොඩක්ම තියෙන්නේ Delta නැත්තම් මේ Lead Shine, Innovance වගේ brand. එතකොට දැනට මේ තියෙන සෙට් එකෙන් ගත්තොත් අපිට වාසි සහගත තත්ත්වයකින් මැෂින් එකක් ගන්නවා නම් Delta හෝ Innovance වගේ බ්‍රෑන්ඩ් එකකින් ගන්න පුළුවන් අපේ servo motors. මොකද මේ ජපන් servo motor එකට යන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඒතර price එකේ ලොකු වැඩිවීමක් තියෙන හින්දා සාමාන්‍ය minimum මේ එක්ක Lead Shine, Innovance වගේ එකකින්, එහෙම නැත්තම් ඊට වඩා චුට්ටක් හොඳයි Delta වගේ එකකින්. දැන් ගොඩක් දුරට රෙකමන්ඩ් කරන්න පුළුවන් Innovance හරි Delta වගේ හරි යන්න පුළුවන් නම්. මොකද මේ දෙක අතරත් අපි කිව්වට සාමාන්‍ය ලක්ෂ 3ක විතර වගේ ප්‍රයිස් වෙනසක් තියෙනවා. ඊට පස්සේ ජපාන් වලට යද්දී ඊට වඩා ලොකු ප්‍රයිස් වෙනසක් සෙට් වෙනවා.
මේ හැම එකේම අනිවාර්යයෙන්ම හොඳ ගියර්බොක්ස් එකක් පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම මේ මෝටරේ වගේම ගියර්බොක්ස් එකේනොත් ලොකු පාර්ට් එකක් මේක ඇතුලේ සිද්ධ වෙනවා. ඒ හින්දා සාමාන්‍ය අපේ මැෂින් එක හදාගද්දි අනිවාර්යයෙන්ම ගියර්බොක්ස් එක මොකද්ද, ඊට පස්සේ ස්ටෙප් මේ සර්වෝ මෝටර් මොනවද, ඊට පස්සේ රැක් ඇන් පිනියන් කියන්නේ රැක් ඇන් පිනියන් මොන බ්‍රෑන්ඩ් වලින් දෙන්නේ කියන එකත් බලන්න. සාමාන්‍ය මේකේ ගයිඩ් දෙන්න ඕනේ මිලිමීටර් 25 මිනිමම් 25. ඊට පස්සේ රැක් ඇන් පිනියන් මේ රැක් ඇන් පිනියන් සාමාන්‍ය මේකේ සෙට් වෙන්නේ. එතකොට ඒවා සාමාන්‍ය YYC වගේ බ්‍රෑන්ඩ් එකකින් නැත්තම් හයිවින් හරි escape වගේ යන්න පුළුවන් නම් හොඳයි. හැබැයි දැන් escape ගොඩක් එන්නේ Chinese copy. ඒ හින්දා ගොඩක් දුරට පාවිච්චි වෙන්නේ YYC තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මේ නැත්තම් හයිවින් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ බ්‍රෑන්ඩ් එකක් මේ අපේ සර්වෝ මෝටර් එක්කම තෝර ගන්නවා නම් වටිනාකමක් තියෙනවා. මම දැන් කතා කරන්න හදන්නේ ෆයිබර් ලේසර් එක ගැන. එතකොට මේක තමයි ෆයිබර් ලේසර් එක කියලා කියන්නේ. නැත්තම් ලේසර් සෝස් එක කියලා කියන්නේ මෙන්න මේ යුනිට් එක. එතකොට මේ ලේසර් යුනිට් එක ගත්තොත් එහෙම අපේ මැෂින් එකේ තියෙන ප්‍රධානම පාර්ට් එකක්. එතකොට මෙයාගෙන් තමයි කොච්චර පවර් එකක් මැෂින් එකට දෙනවද කියලා අපි තීරණය කරගන්නේ මෙන්න මේ යුනිට් එකෙන්. ඒ කියන්නේ අපි ඔය කතා කරන 1.536 මොනවා හරි කතා කරනවා නම් අන්න ඒක තීරණය කරන ප්‍රධානම සාධකය තමයි මෙයා. එතකොට මෙයාගේ ඇතුලේ පොඩි ලේසර් සෝස් වලින් හදාගන්න ලේසර් ටික ෆ්‍රීකවන්සි වෙනස් කරලා මේ ෆයිබර් ඔප්ටික් ටියුබ් එක හරහා එවනවා. ඊට පස්සේ අපේ හෙඩ් එක හරහා ඒ ටික එකතු කරලා එක තැනකට ફોකස් කරලා කැපෙන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ යුනිට් එක බොහොම පරිස්සම් කරන්න ඕන යුනිට් එකක් සහ ගොඩක් හීට් වෙන තැනක මේක තියන්න එපා. ගොඩක් වෙලාවට ඒ කට්ටිය මේක ප්‍රොටෙක්ට් වෙන තැනක තියලා එවන්නේ. ඒ හින්දා ඔය කට්ටියත් බොහොම පරිස්සමෙන් මේක පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම මේකේ පාවිච්චි වෙනවා කේබල් එකක්. මෙන්න මේ කේබල් එක තමයි ෆයිබර් ඔප්ටික් කේබල් එක කියලා කියන්නේ. එතකොට මේක සාමාන්‍ය අපිට ඕන විදිහට ළඟ නමලා හැම දාන්න යන්න එපා. මේක ඩැමේජ් වුණොත් මේක ආය හදන්න ලංකාවේ ඇතුළත තාම මන් දැනුවත් ක්‍රමයක් නැහැ. එහෙම වුණොත් මේක ආපහු එහෙ යවන්න වෙනවා. ඒ හින්දා මේක බොහොම පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ ඩැමේජ් එකක් නොවන විදිහට. එතකොට අපි මේ ලේසර් සෝස් එක ගත්තාන් පස්සේ මේකෙත් අර කලින් කතා කරා වගේම කොටස් ටිකක් අපිට කතා කරන්න පුළුවන්. සාමාන්‍ය මේක හදන රට නැත්තම් මේ ඒ කියන්නේ මේක කොයි මේ ටෙක්නොලොජි එකද පාවිච්චි වෙන්නේ කියන එකත් එක්ක ක්වොලිටිය තීරණය වෙනවනේ. එතකොට සාමාන්‍ය බ්‍රෑන්ඩඩ්ම ගත්තොත් IPG වගේ ගන්න පුළුවන්. ඒවා ගොඩක් ඉතින් මිල වැඩි අපිට පාවිච්චි කරන්න පුළුවන් රේන්ජ් වල නෑ. ඊට පස්සේ සාමාන්‍ය පාවිච්චි කරන්න පුළුවන් රේන්ජ් වල අපිට මෙතන හම්බ වෙන්නේ රේකස් නැත්තම් මැක්ස් කියන එක. ඒකෙත් රේකස් එකට වඩා දැන් ගත්තොත් මැක්ස් එක තමයි ගොඩක් උඩින් තියෙන්නේ. ලංකාවට එන ගොඩක් ගත්තොත් එහෙම ෆයිබර් ලේසර් මැක්ස් කියන ලේසර් සෝස් එකෙන් එනවා වැඩි. ඒ වගේම ඒක ගොඩක් දුරට මේ අනිත් දේවලුත් එක්කත් හොඳට සෙට් වෙලා යනවා. රිපෙයාර් නම් අඩුයි කියලා කියනවා. ඒ වගේම මේකේ මේ ඒ කියන්නේ ප්‍රයිස් එකත් රීසනබල්. මේ කියන්නේ රේ ටූල් මේ රේකස් එකට වඩා පොඩි ප්‍රමාණයක් තමයි හෙට මෙහෙට වෙන්නේ. ඒ හින්දා මේකේ ගැටලුවක් නැහැ. එතකොට මගේ රෙකමෙන්ඩේෂන් එක අනුව මම මෙතන ෆයිබර් ලේසර් සෝස් එක විදිහට මැක්ස් රෙකමන්ඩ් කරනවා. මට කලින් වතාවේ කරන්න අමතක වෙච්ච දෙයක් තිබ්බා. හෙඩ් එකට ගත්තොත් එහෙනම් මම කෝකද සිලෙක්ට් කරන හෙඩ් ටයිප් එක කියලා. එතකොට මම සාමාන්‍ය ලංකාවේ මේ මැෂින් එකේ තියෙන විදිහත් එක්ක නැත්නම් අපේ බජට් එකත් සංසන්දනය කරපුවාන් පස්සේ මම එතනින් රෙකමන්ඩ් කරන්න කැමති බෝචි හෙඩ් එක. මොකද අනිත් දේවල් වලට වඩා මේක මේ ඉස්සරහට මට කතා කරන්න තියෙනවනේ කන්ට්‍රෝල් එක ගැන. අන්න එතෙන්දී ඔයාලට හොඳටම සෙට් වෙයි. මොකද මේ අපේ කන්ට්‍රෝල් එකත් එක්ක ගත්තාන් පස්සේ හැමදේම සම්බන්ධ වෙන්නේ එයත් එක්කනේ. එතකොට මේ ටික ඔක්කොම හොඳට එක්කෙනෙකුට සම්බන්ධ වෙනවා. මොකද එක කම්පැනි වල හැදුවට මේවා ලින්ක් එකක් තියෙන කම්පැනි වලින් හදපුවාන් පස්සේ ඒ දේවල් අතර සම්බන්ධය හොඳයිනේ. අන්න ඒ වගේ ලින්ක් එකක් තියෙනවා මෙන්න මේ හදන කම්පැනි අතර. ඒ හින්දා තමයි මම ඒකත් හිතට අරගෙන තමයි මෙතෙන්දි මම බෝචි හෙඩ් එක රෙකමන්ඩ් කරන්නේ.
දැන් මම කතා කරන්න හදන්නේ අපේ මැෂින් එකේ තෝරගන්න ඕනේ වැදගත්ම පාර්ට් එකක් ගැන. හැබැයි මේක තමයි ගොඩක් කට්ටිය හිතන්නේවත් නැති පාර්ට් එක. ඒ කියන්නේ අපි ලක්සරි ලෙවල් එක වාහනයක් ගත්තට වැඩක් නැහැ ඩ්‍රයිවර් විදිහට දාන්නේ හරකෙකුණුත්. මොකද අපේ එතකොට මුළු ඔක්කොම දේවල් ටික විනාසයි එයා හින්දා. ලේස් එකත් අන්න ඒ වගේ තමයි. ලේස් එකේ වැදගත්ම පාර්ට් එකක් කරනවා අපේ මේ කන්ට්‍රෝලින් පාර්ට් එක කරන කෙනා. එතකොට අපේ මැෂින් එකේ ගත්තොත් එහෙම අපි ගොඩාක් දේවල් පාර්ට් තියෙනවනේ වෙන වෙනම. කියන්නේ වෙන වෙන කම්පැනි වලින් වෙන වෙනම ගන්න පාර්ට් නේවා. සර්වෝ මෝටර්ස් වෙනම තියෙනවා, ලේසර් සෝස් එක වෙනම තියෙනවා, හෙඩ් එක වෙනම තියෙනවා. ඊට පස්සේ මැෂින් එකේ බොඩි පාර්ට් ටික වෙනම තියෙනවා. තව අපිට කන්ට්‍රෝල් කරන්න වෙනම මේ විදියට යා කම්ප්‍රෙෂර්, ඊට පස්සේ චීලර්, ඒ වගේ යුනිට් උත් වෙනම තියෙනවනේ. එතකොට මේ ඔක්කොම එකට එකක් සම්බන්ධ කරගෙන කම්පියුටර් බේස් එකෙන් තමයි මේ මුළු මැෂින් එකම වැඩ කරන්නේ. එතකොට බොහොම වැදගත් දෙයක් තමයි මේ ඔක්කොම සම්බන්ධීකරණය කරගෙන ඉන්න කට්ටිය. ඒ කියන්නේ මැනේජ්මන්ට් එක කරන කට්ටිය. අන්න ඒකට හොඳම මේ යුනිට් එකක් විදිහට කියන්නේ හොඳම කන්ෆිගරේෂන් එක විදිහට ඒ කට්ටිය සෙට් කරන්නේ මෙන්න මේ බෝචු FS cut මේ cap cut කියන සිස්ටම් එක. හරිද? එතකොට මෙන්න මේ කන්ෆිගරේෂන් එක ගත්තාන් පස්සේ අපේ මැෂින් එකේ එක්කෙනෙක් ඉන්නවා software එක විදිහට. අනිත් එක්කලා මේ ටික hardware ටික එකට එකක් සම්බන්ධ කරගෙන ඉන්නවා. එතකොට මෙන්න මේ සිස්ටම් එක කියන්නේ මෙන්න මේ තුන් දෙනාගේ එකතුවක් විදිහට අපි ගත්තොත් එහෙම මැෂින් එකක් අපිට ගොඩාක් ලේසි අපේ වැඩේ කරගන්න. ඒ කියන්නේ අපේ කන්ට්‍රෝලින් පාර්ට් එක ගොඩාක් ලේසි. අපිට ඔපරේට් කරගන්න ලේසි. අනිත් එක මැෂින් එක හොඳ ස්ටේබල්. ඒ කියන්නේ මැෂින් එකේ පාර්ට් කොයිතරම් හොඳට තිබ්බත් වැඩන්නේ කන්ට්‍රෝලින් පාර්ට් එක හරියට වෙන්නේ නැත්නම් මැෂින් එකේ ස්මූත්නස් ගතිය නැති වෙනවා. ඒ වගේම අපිට ලේසියෙන් ඔපරේට් කරන්න බැයි නම් මැෂින් එක කොච්චර ඇඩ්වාන්ස් වුණත් ඇති වැඩක් නැහැ. අනිත් එක මෙන්න මේ සිස්ටම් එක ගත්තොත් එහෙම අපි ගන්න හැම පාර්ට් එකකටම වගේ සපෝට් කරනවා. ඒ කියන්නේ රේකස්, මැක්ස්, IPS, මේ G ඕන් ලේසර් සෝස් එකකට සපෝට් කරනවා. ඒ වගේම තව අපිට වැඩ කරගෙන යන්න පහසු වෙන ක්‍රම. ඒ කියන්නේ නැත්තම් වැඩ කරන එකේ ස්පීඩ් එක වැඩි කරන ටෙක්නොලොජි. ඒ කියන්නේ අපේ මේ software එක බේසුත් පුළුවන් අපි කරන කට් එකේ ස්පීඩ් එක තීරණය කරන්න, කට් එකේ ක්වොලිටිය තීරණය කරන්න සහ අපිට පහසුවෙන් කරගන්න පුළුවන්ද බැයිද කියන එක තීරණය කරගන්න. උදාහරණයක් විදිහට දැන් අපි හැම එකක්ම වෙන කම්පියුටර් එකකින් ඩ්‍රෝවින් එකක් අරගෙන මේකට දාගන්නොත් වැඩේ අමාරුයිනේ. ඊට පස්සේ පොඩි කියන්නේ එඩිට් කිරීම නැත්තම් ඔප්ටිමයිසේෂන් වගේ පාර්ට් කරගන්න බැයි නම් වැඩක් නැහෙනි. අන්න ඒ හැම පාර්ට් එකක්ම අපිට මෙතන අපේ කම්පියුටර් බේස් එකේ තියෙන software එකකින් කරගන්න පුළුවන්. ඒ වගේම ඔය fly cut වගේ ඒ කියන්නේ සාමාන්‍ය ටයිම් එක ඉතුරු කරන ඒවා ඇත්තටම ඔප්ෂන් අන්න ඒ වගේ ඔප්ෂන් ටික පවා වැඩ කරන්නේ මෙන්න මේ තුන් දෙනාගේ කන්ෆිගරේෂන් එක තියෙනවා නම් හොඳයි. මොකද ඒකෙත් ඇඩ්වාන්ස් වර්ෂන් තියෙනවා. දැන් ගත්තොත් එහෙම FS cut 1000 FS cut 2000C වගේ ගත්තොත් එහෙම මේ වගේ කන්ට්‍රෝලර් සාමාන්‍ය කිලෝවොට් 1.5කට වගේ යන ප්‍රමාණයට රෙකමන්ඩ් කරනවා. එතනින් පස්සේ කිලෝවොට් 3කට විතර වගේ යනවා නම් මේ FS cut 2000 එක පාවිච්චි කරන්න කියලා කියනවා. එහෙම නැත්නම් FS cut 4000යි මේක 4000යි නම් ගොඩක් වෙලාවට දැන් පාවිච්චි කරන්නේ 6 කිලෝවොට් වලින් උඩ. ඒ වුණාට අර ලේසියෙන් සහ හොද්දම කන්ට්‍රෝලින් තත් එක පාවිච්චි කරන්න ඕන නම් FS cut 4000E කියන එක දාගත්තොත් ගොඩක් ලේසි. හැබැයි මේ අනිවාර්යයෙන්ම 6 කිලෝවොට් වලින් උඩ යනවා නම් FS cut 4000E කියන එක පාවිච්චි කරන්න. එතකොට මැෂින් එක ඔපරේට් කරන එකනටත් ගොඩාක් පහසු වෙනවා. එහෙම නැත්නම් දැන් මේ කියපු සංකීර්ණ කතා ගොඩක් තියෙනවනේ. මේ සංකීර්ණ කතා ගොඩ කවුරු තවදාවත් ඔපරේටර් කෙනෙක් සතුව ඒ ඔක්කොම දේවල් ඔපරේටර් තියාගෙන ඉන්නේ නේ. ඔපරේටර්ට අවශ්‍ය වෙන්නේ මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් දාපුවම සරලව මේක කපා ගන්න පුළුවන්ද බැයිද කියන එක විතරයි. නැත්නම් අඩු ටයිම් එකකින් වැඩි ක්වොලිටි එකකින් මැෂින් එකේ සේෆ්ටි තියාගෙන කපා ගන්න එක විතරනේ ඕනේ. එතකොට අන්න ඒ වැඩේ කරන්න යාට පහසුකම හදලා දෙන්නේ මෙන්න මේ කන්ට්‍රෝල් සිස්ටම් එක. ඒ හින්දා
අපිට එයාට පහසු වෙන විදිහට වැඩේ කරගන්න ඕන නම් නැත්නම් ඕනම ලෙවල් එකේ කෙනෙක්ට මැෂින් එක ඔපරේට් කරගන්න පුළුවන් වෙන්න ඕන නම් හොඳ කන්ට්‍රෝලින් සිස්ටම් එකක් පාවිච්චි කරන එක ගොඩාක් වැදගත් වෙනවා. ඒ හින්දා අනිත් පාර්ට් ගැන හිතන තරම්ම බලක් දීලා මේ කන්ට්‍රෝලින් යුනිට් එක ගැනත් නැත්නම් මෙන්න මේ පාර්ට් ටික ගැනත් පොඩ්ඩක් හිතනවා නම් වටිනාකමක් තියෙනවා. ලේසර් මැෂින් එකක් තෝරගද්දි තවත් වැදගත් දේවල් විදිහට මෙන්න මේ වගේ පොඩි පොඩි පාර්ට් තියෙනවා. එක දෙයක් තමයි අපිට මෙතන ගන්න පුළුවන් මේ වගේ චිලර් එක නැත්නම් කූලින් යුනිට් එක. එතකොට කූලින් යුනිට් උත් අපේ මැෂින් එකේ පවර් එකට ගැලපෙන්න ගන්න ඕනේ. ඒ කියන්නේ අපි ගන්න ලේසර් සෝස් එක ගොඩාක් පවර්ෆුල් නම් ඊට හා සමාන කූලින් රේට් එකක් තියෙන්න ඕනේ. මම උදාහරණයක් විදිහට මෙතන දාන්නම්. මේ බ්‍රෑන්ඩ් එකක් ප්‍රොමෝට් කරනවා නෙමෙයි. මේක සාමාන්‍ය බ්‍රෑන්ඩඩ් ගොඩක් කට්ටිය මේක තමයි ගන්නෙ. ඒ හින්දා මම මෙතන දාන්නේ. රෙකමන්ඩඩ් කරනවා සාමාන්‍ය කිලෝවොට් 1.5ට. ඒකේ හෙල්ලි 1500. මොකද මේක නිකන් සාමාන්‍ය තේරුම් ගන්න ලේසි හින්දා. ඊට පස්සේ කිලෝවොට් 3ට සාමාන්‍ය 3000, 6ට 6000 වගේ. එතකොට මේ කූලින් මේ ඩිවයිස් එක සෑහෙන වැදගත් ජොබ් එකක් කරනවා. මේක ගත්තොත් එහෙම වෝටර් කූලින් යුනිට් එකක්. එතකොට මේකෙන් තමයි ඩිරෙක්ට්ම අපේ ලේසර් එකයි හෙඩ් එකයි කූල් කරලා දෙන්නේ. ඒ හින්දා මේක සාමාන්‍ය බොහොම පරිස්සම් කරගන්න. මේකට සාමාන්‍ය හොඳයි කියන්නේ ෆිල්ටර් වතුර හරි එහෙම දාලා ඉවරලා පාවිච්චි කරනවා නම් මේක සාමාන්‍ය කට්ටිය කියන්නේ මාස 3න් 3ට විතර වතුර අයින් කරලා ආපහු මේ රීෆිල් කරන්න වතුර මේකේ සාමාන්‍ය මිනිමම් ලෙවල් එකට ආපුවම පස්සේ ආ ඉන්ඩිකේට් කරනවා. එයාගේ මේ හීට් එක සාමාන්‍ය වැඩි වුණොත් ඒත් ඉන්ඩිකේට් කරනවා. ඒ වගේ ඒ කියන්නේ මෙයා බැරි වෙලා හරි මේ වැඩ කරන්න නැති වෙලාවක් තියෙනවා නම් ඒකත් සාමාන්‍ය කන්ට්‍රෝල් එකකින් අඳුරගෙන ඒ වෙලාවට මැෂින් එක ඔන් කරන්න දෙන්නේ නැහැ. මොකද ඔන් කරන්න දුන්නොත් අපේ මේ ලේසර් සෝස් එක හරි හෙඩ් එක හරි කියන්නේ ඒ දෙන්නටනේ කෙලින්ම බලපාන්නේ. ඒ දෙන්නට ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන් හින්දා එහෙම ඔන් කරන්න දෙන්නේ නැහැ. ඒ හින්දා කූලින් යුනිට් එකත් පොඩ්ඩක් මේ සැලකිලිමත් වෙලා ගන්න. ටිකක් බ්‍රෑන්ඩඩ් අයිටම් එකකින්. මොකද ඔක්කොම දේවල් හොඳට අරගෙන මේ වගේ දේවල් නොසැලකිලිමත් වුණොත් මොකද මැෂින් එක දුවා ගන්න බැරි වෙනවනේ. ඒ හින්දා මේ පාර්ට් එක ගැන චුට්ටක් හිතන්න. ඊට පස්සේ අපිට ලොකු වැදගත්කමක් තියෙනවා එයා කම්ප්‍රෙෂර් එක. එයා කම්ප්‍රෙෂර් එක සාමාන්‍ය මේ අපි හිතන්නේ පවර් එක චුට්ටක් මේ එන්න වැඩි වෙන්න ඕනේ කියලා. මාත් ඇත්තට මෙහෙම අදහසක තමයි හිටියේ. මේකේ සාමාන්‍ය පවර් එකට වඩා මේක ඊළඟ එකේදී වැඩි වෙන්න ඕනේ, අවසාන එකේදී ගොඩක් වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේ 1.536 වලට වගේ ඉද්දි ඇත්තටම පොඩි ප්‍රමාණයක් වැඩි වෙන්න ඕනේ. හැබැයි අපි වැඩ කරන විදිහත් එක්ක තමයි ඒක වෙනස් කරගන්න ඕනේ. එතකොට අපිට සාමාන්‍ය අනිවාර්යයෙන්ම මේකට ස්ක්‍රූ එයා කම්ප්‍රෙසර් එකක් පාවිච්චි කරන්න වෙනවා. වෙන ඔප්ෂන් එකක් නැහැ. ඒ කියන්නේ මේකේ අපි ප්‍රෙෂර් එක ලොකු ප්‍රමාණයක්, ඒ කියන්නේ බාර් සාමාන්‍ය 15ට උඩින් ප්‍රමාණයක් හදන්න ඕනේ. ඒ හින්දා අනිවාර්යෙන් අපිට සිද්ධ වෙනවා ස්ක්‍රූ එයා කම්ප්‍රෙසර් එකක් පාවිච්චි කරන්න. එතකොට සාමාන්‍ය කිලෝවොට් 1.5ට උනත් සාමාන්‍ය ලීටර් 200ක විතර වගේ ස්ටොක් එකක් තියාගන්න කියනවා. මොකද මේ බාර් ගාන එයා හෙඩ් එකෙන් රිලීස් කරනකොට අන්න ඒ රිලීස් කරන හින්දා ඒ කියන්නේ අපේ කට් එක මොනවා වුණත් හරිද ඒ ස්පීඩ් එකත් එක්ක ගත්තාම පස්සේ එකම ප්‍රමාණයල්ලු එයා ඒ කට්ටිය සාමාන්‍ය පාවිච්චි කරන්නේ. ඒකයි මේ තුනටම සාමාන්‍ය එකම ප්‍රමාණයක් එයාලා රෙකමන්ඩ් කරලා තියෙන්නේ. ඒ වුණාට අර විටින් විටේ ඔන් වෙන එක නැති කරගන්න පුළුවන් අපිට ටිකක් පවර් එක වැඩි, ස්ටොක් ටැංක් එක වැඩි එකක් තියාගන්න පුළුවන්කම තියෙනවා නම්. එතකොට ඒක සාමාන්‍යයෙන් ෆැක්ටරි එක දුහද්දි ඒ කියන්නේ ලයිට් බිලේ ඉඳලා අනිත් පාර්ට් වලට ගත්තොත් හොඳක් තියෙනවා. එතකොට මේ යුනිට් හැම එකකටම ගත්තොත් අනිවාර්යයෙන්ම ඩයර් එකක් අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ අපේ එයා කම්ප්‍රෙෂර් එකට එයා ඩයර් එකක් අනිවාර්යයෙන්ම ඕනේ. හරිද? ඒ වගේම මේකේ ෆිල්ටර් සෙට් එක ඕනේ. දැන් උදාහරණයකට මම මේක ගත්තොත් එහෙම මෙන්න මේ යුනිට් එක තියෙන්නේ එයා කම්ප්‍රෙසර් එක. මේ යට තියෙනවා එයා ටැංක් එක. මේ පැත්තෙන් තියෙනවා එයා ඩයර් එක. මේකේ ෆිල්ටර් සෙට් එක නම් පෙන්නලා නැහැ. අනිවාර්යෙන් මේකේ ෆිල්ටර් සෙට් එක තියෙන්න ඕනේ. එතකොට ඔයාලා මොන ටයිප් එකේ එයා කම්ප්‍රෙසර් එකක් පාවිච්චි කරත් කමන්නේ. අනිවාර්යෙන්ම ස්ක්‍රූ එයා කම්ප්‍රෙසර් එකක් වෙන්න ඕනේ. ඊට පස්සේ හොඳ ස්ටොක් එකක් තියෙන්න ඕනේ. සහ එයා ඩයර් එකක් තියෙන්න ඕනේ. එයා ෆිල්ටර්ස් ටික තියෙන්න ඕනේ.
අනිවාර්යයෙන්ම රෙගියුලර්ලි මේක මේන්ටේන් වෙන්නත් ඕනේ. මොකද මේ ටැංක් එක සාමාන්‍යයෙන් නිතරම මේ වතුර සාමාන්‍ය මේක හැදෙන්න පුළුවන්. ඒක අයින් කරන්න ඕනේ. ඒක පැයෙන්ද දෙකෙන්ද කියලා කියන්න බෑ. සාමාන්‍ය එන්වයරන්මන්ට් එකේ මොයිස්චර් ලෙවල් එක වැඩි නම් මේක නිතරම ඔයාලා සුද්ධ කරලා දාන ප්‍රමාණයට මේ කරලා දාන එක හොඳයි. ඊට පස්සේ ෆිල්ටර්ස් ටිකක් සාමාන්‍ය රෙගියුලර්ලි මේන්ටේන් කරගන්න. ඊට පස්සේ එයාර් ඩයර් එක මේ අනිවාර්යෙන් වැඩද කියලා බලන්න. මොකද මේ එයාර් ඩයර් එක හරියට ක්‍රියාකාරී වුනේ නැත්නම් ඩ්‍රයි එයා ගියේ නැත්නම් අපේ මැෂින් එක ඉක්මනට සවුත් වෙන්න බලනවා. ඒ හින්දා සාමාන්‍ය එයාර් කම්ප්‍රෙසර් එකත් බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ. අනිත් එක මේකේ තවත් වැදගත් දෙයක් තියෙනවා. මේකේ ගත්තොත් එහෙම හයි ප්‍රෙෂර් එකක් පාවිච්චි වෙන්නේ. ඒ කියන්නේ බාර් 16ක් විතර වගේ ලොකු ප්‍රමාණයක් පාවිච්චි වෙන්නේ. ඒ හින්දා අනිවාර්යෙන් මැෂින් එක ඕෆ් කරද්දී මේකේ ප්‍රෙෂර් සම්පූර්ණ රිලීස් වෙලා තියෙන්න ඕනේ. ඒකට වෙනම අපේ මැෂින් එකේ ගත්තොත් එහෙම බ්ලෝ කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ මේ රිමෝට් එක වැළුවොත් එහෙම මේකේ තියෙනවා බ්ලෝ කියලා මේ වෙනම බටන් එකක්. ඒකෙන් අපිට එයා රිලීස් කරලා මැෂින් එක ඔෆ් කරන්න ගන්න පුළුවන්. මේකේ වෑල් එක වැහුවා. එයා රිලීස් කරපුවාන් පස්සේ ඇතුලේ බටවල හෙඩ් එකේ එයා ප්‍රෙෂර් එකක් හිටින්නේ නැහැ. නැත්තම් මේ ලොකු ප්‍රෙෂර් එකක් අල්ලගෙන තමයි එයා ආයෙ අපි මැෂින් එක ඔන් කරනකනුත් ඉන්නේ. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේකේ සේෆ්ටි මේ යුනිට් සේෆ්ටියක් විදිහට අනිවාර්යයෙන්ම එයා කම්ප්‍රෙසර් එක ඕෆ් කරන්න කලින් නැත්තම් මැෂින් එක ඕෆ් කරන්න කලින් ප්‍රෙෂර් එක රිලීස් කරලා ඉන්න හෙඩ් එකේ තියෙන. ඒක සාමාන්‍ය සේෆ්ටියට අනිවාර්යෙන් අපි කළ යුතු දෙයක්. එතකොට මීට අමතරව ගත්තොත් එහෙම අපි අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕන එකක් තමයි වෝල්ටේජ් ස්ටේබලයිසර් යුනිට් එක. ඒ කියන්නේ ලංකාව වගේ රටක ගත්තොත් එහෙම මේ ස්ටේබලයිසර් එකක් පාවිච්චි වෙන්න වෙනවා. මොකද අපේ වෝල්ටේජ් එක නිතරම අඩු වැඩි වෙනවා. ඒ කියන්නේ ෆ්ලක්චුවේට් වෙනවා. ඒ හින්දා සාමාන්‍ය ෆයිබර් ලේසර් එකක් ගන්න එක්කෙනෙක් මෙන්න මේ වෝල්ටේජ් ස්ටේබලයිසර් යුනිට් එකක් ගන්නවා නම් ගොඩක් වැදගත්. ගන්නවා නම් කියන්නත් බෑ, ගන්න ඕනේ කියන එක තමයි කියන්න වෙන්නේ. එතකොට මේකේ KVA එක ගන්න ඕනේ අපේ මැෂින් එකේ කැපැසිටි එකට වඩා චුට්ටක් වැඩි වෙන්න. එහෙම නැති වුණොත් එහෙම අපේ මේ ස්ටේබලයිසර් පාර්ට් එක හරියට ක්‍රියාකාරී වෙන්නේ නැහැ. ඒ හින්දා අපේ මැෂින් එකට ඕන ටෝටල් පවර් එකට වඩා වැඩි KVA එකක් තියෙන මේ ස්ටේබලයිසර් යුනිට් එකක් පාවිච්චි කරන්න වෙනවා. එතකොට මම දැන් මේ CNC මැෂින් එකක් තෝරගන්න පාර්ට් ටික ගොඩාක් දුරට මේ විස්තර කරා. එතකොට මගේ රෙකමෙන්ඩේෂන් එකක් තියෙන විදිහත් මම කිව්වා. මම මෙච්චර වෙලා කතා කරේ මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකෙන් සහ මම හොයාගත්ත දේවල් ටිකකින් එකතු කරගත්ත දැනුමින්. එතකොට ඔය කට්ටියටත් ඇති මේ වගේම එක්ස්පීරියන්ස් නැත්නම් මේ වගේම අත්දැකීම් ෆයිබර් ලේසර් මැෂිනුත් එක්ක. එතකොට පුළුවන් නම් කමෙන්ට් කරන්න මේකේ සාමාන්‍ය මොන වගේ අදහස් වෙනස් වෙන්න ඕනද සහ මේකට තව ඇඩ් වෙන්න ඕන නම් ඇඩ් වෙන්න ඕනේ මොනවද කියන එක. තව මෙතනින් එහාට මගේ පොඩි බලාපොරොත්තු ටිකක් තියෙනවා. මේකේ තව කතා කරපු නැති පැති ටිකක්. ඒ කියන්නේ රෙගියුලර් මේන්ටේන් පැත්ත, ඊට පස්සේ මේකේ කොහොමද සෙටින්ග්ස් හදාගන්න, ලේයර් සෙටින්ග්ස් එහෙම මේ මොනවද ඒකේ අඩුපාඩු වුණොත් කොයි විදිහට අපි දැනගන්නේ, අන්න ඒ වගේ පැති ටික මේ වීඩියෝ එකට හම්බෙන ප්‍රතිචාරات එක්ක නැත්නම් එහෙම අවශ්‍යතාවය තියෙන කට්ටිය ඉන්නවා නම් මම ඒ ගැන තව සැරයක් හිතලා බලන්නම් මෙතනින් එහාට ඒ වගේ වීඩියෝ එකක් හැදෙන්න ඕනද නැද්ද කියලා. ඔය කට්ටියගේ අදහස් පුළුවන් නම් මට කමෙන්ට් එකක් දාන්න. එතකොට මට පුළුවන් ඉස්සරහදී මේ වගේ වීඩියෝ එකක් තවත් කරනවද නැද්ද කියන එක තීරණය කරන්න. එහෙනම් බොහොම ස්තුතියි හැම දිනාටම.